හායි කොලකොල ටික ඔයාව අදස්සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ට මගේ YouTube චැනල් එකට. ඔයා අද බලන්න යන්නේ Naruto Shippuden මම ගේන තවත් සුපිරි සුපිරි එපිසෝඩ් කලෙක්ෂන් එකක්. ඉතින් ඔයාට වෙන්න වගේම අදත් කියන්න තියෙන්නේ ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැති ඉක්මනට subscribe කරන්නයි මේ වීඩියෝ එකට ඉක්මනට like එකක් දාන්නයි කියලා විතරයි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද අපි start කරමු මේ වීඩියෝ එක. මේ කතාවේ පළවෙනි සීන් එකෙන්ම අපිට පෙන්වන්නේ නාටෝගේ ෂොට් එකක්ම නාටෝටම රීබවුන්ඩඩ් කරලා ගහන මදාරාව. හැබැයි නාටෝට මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මදාරා වුඩ් ඩ්‍රැගන් එකෙන් නාටෝට ගහද්දී නාටෝ ඒකට විරුද්ධව චක්‍ර ෂීල්ඩ් එක යූස් කරනවා. හැබැයි ඒ වෙලාවේදී නම් ඒක නාටෝට වදිනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එකම අපිට කකසිව පෙන්නනවා. මේ වෙලාවේදී ඔබිටෝ කකසිට පහර දීලා එයාව කමුයි එක ඇතුළට දාගන්නවා. හැබැයි කකසි ආයේ එළියට එද්දී ඔබිටෝ ආයේ හොඳටම කකසිට ගහනවා. මේ වෙලාවේදී ඔබිටෝ කකසිට කුණු ගොඩ කියලා කියනවා. ඒකට කකසි ඔව් මම මුළු ජීවිතේම කුණු ගොඩක් කරගත්තා කියලා කියද්දි ඔබිටෝ කියනවා රියැලිටි කියන්නේ මේකයි කියලා. ඊට පස්සේ ඔබිටෝ කකසිව මරන්න යද්දි අන්තිමට ආපු නාටෝ ඒක නවත්තනවා. ඊට පස්සේ නාටෝ මේ වෙලාවේදී කියනවා මම කවදාවත් මගේ මිතුරන්ට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. මේක අහලා කකසිත් මොටිවේට් වෙද්දි ගායි මෙතන හිරුදෝරු එක කරලා එයයි බී ටෙන්ටේල්ගේ ග්‍රහණයෙන් මිදෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී චිටෝරේක හදපු කකසි ඔබිටෝගේ අතේ තියෙන විශාල සුරිගන් එක දෙකට කැඩෙන්නම ෂොට් එකක් ගහනවා. ඒත් එක්කම අපිට පේනවා මෙච්චර වෙලා ෆයිට් කරපු හින්දා අපේ සෙට් එකට නැගිටින්නවත් හයියක් නැහැ කියලා. ඒත් එකම අපිට පෙන්නනවා මේ වෙලාවේදී ටෙන්ටේල් සීල් එකක් රිලීස් වෙන්න යනවා කියලා. ඒත් එක්කම මෙතනදී නාටෝගේ පාලනය කුරම අරගන්නවා. එහෙම අරන් ඔබිටෝ නාටෝට ගහන්න යද්දි එකපාරටම කකසිගේ අතාල්ලගත්ත කුරම ඔබිටෝගේ පැත්තට කකසිය විසික් කරනවා. ඒත් එක මේ වෙලාවේදී ඔබිටෝ ඒක chance එකක් කරගෙනම කකසිව එයාගේ ඉන්ෆිනිටි කාස්ට් එකට ඇතුළත් කරගන්නවා. ඒත් එක්කම මේක දැකලා නාටෝට හික් ගෑවෙද්දි නාටෝ කොරමට බයනවා උඹ මේ මොකද්ද කරේ කියලා. ඒත් එක්කම මේකට කොරමා ටිකක් බලන් ඉන්නකෝ කියද්දිම ඔබිටෝ ආයේ නාටෝට පහර දෙන්න එනවා. හැබැයි මේ වෙලාවේදී කුරමගේ පාලනය තියෙන නිසා ඒක නාටෝ චක්‍ර හෑන්ඩ් එක යූස් කරලා වළක්වනවා. ඒත් එක මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ ෆයිට් එක ආස්සේ ඔබිටෝ එක දිගටම ඉන්ෆිනිටි කාස්ට් එකට එයාගේ ශරීරය මාරු කරනවා කියලා. ඒත් එක මේ වෙලාවේදී ඉන්ෆිනිටි කාස්ට් එකේ ඉන්න කකසිට දැක් ගන්න පුළුවන් වෙනවා ඔබිටෝ එයාගේ ශරීරය මේක ඇතුළට ගන්නවා. ඒක ප්‍රයෝජනෙට ගත්ත කකසි ඊට පස්සේ ඒක ඇතුලේ ඉන්න ඔබිටෝට පහර දෙනවා. ඒත් එකම මේක හින්දා ඔබිටෝට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලාත් අපිට පෙන්නනවා. ඒත් එකම මේ වෙලාවේදී අපේ කුරමයි ඔක්ටයි එකතු වෙලා ඩුවල් චක්‍ර බ්ලාස්ට් එකකින් මේකේ ගෙටෝ පිළිමයට පහර දෙනවා. මේක හින්දා එතන ලොකු විනාශයක් වෙද්දි නාටෝ අහනවා දැන් මේක ඉවරයිද කියලා. ඒත් එකම ඒක අහන් හිටපු ගැම්මට ඉඳන් ඉන්න මදාරා කියන්නේ ඔව් උඹලා තමයි ඉවර කියලා. ඒත් එකම අපිට මදාරාව පෙන්නනවා. මේ වෙලාවේදී මදාරා ආතල් එකේ ඉඳගෙන ඉද්දි නාඩෝලව දැකලා එයාට එතනින්දී දුක හිතෙලා ටෙන්ටේල්ව හැරවනවා. ඊට පස්සේ මේක දැකලා ඔක්කොම පුදුම වෙද්දි මේක දැකලා නයින්ටේල් කියනවා ටෙන්ටේල්ට කිසිම හැඟීමක්වත් කිසිම දෙයක්වත් හිතෙන්නේ නැහැ. ඌ වැඩ කරන්නේ දෙන කමාන්ඩ් එකට විතරයි කියලා. ඒ වගේම ටෙන්ටේල් හැදිලා තියෙන්නේ නැචරල් එනර්ජි එකෙන් නිසා කොරම නම් මේ වෙලාවේදී නාටෝට කියන්නේ සේට් මෝඩ් එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ ඔබිටෝ ටෙන්ටේල්ව පාලනයට අරගෙන නාටෝලට පහර දෙන්න එද්දි කුරමා නාටෝව හීල් කරන ගමන් ඒක දිහා පස්සට වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ 8 ටේලුත් 9 ටේලුත් එයාගේ චක්‍ර බූම් වලින් ටෙන්ටේල්ට ගහනවා. ඊට පස්සේ ටෙන්ටේල් එයාගේ චක්‍ර බූම් එකෙන් මෙයාලට ගහනවා. ඊට පස්සේ කකසි උඩ ඉඳන් ඇවිල්ලා එයාගේ කමුයි එකෙන් 8 ටේල්ව එතෙන්ට ගෙන්නනවා. ඊට පස්සේ 8 ටේල් චක්‍ර බූම් එකෙන් ටෙන්ටේල්ගේ ඇහැට කෙලිනවා. ඒ ටෙන්ටේල් එයාගේ ඇඟිල්ලෙන් ඒක අයින් කළා දාද්දී මදාරා කකසිලාට ඇහෙන්න කියනවා මැස්සෝ දෙන්නෙක් අපේ වටේ කැරගෙනවා වගේ කියලා. ඊට පස්සේ නරුටෝ කකසිව එයාගේ පැත්තට අයින් කරලා දාලා නාටෝ ඒකට අහුවෙන්න යද්දී ඔබිටෝට හිතෙනවා නාටෝ නිකන් එයා වගේ කියලා. ඊට පස්සේ 9 ටේල් කකසිවයි 8 ටේල්වයි බේරගද්දි 9 ටේල්ගේ පවර් එක ඉවර වෙනවා. බලද්දි දැන් 8 ටේල්ගේ 9 ටේල්ගේ චක්‍ර ලිමිට් එක පැනලා. ඒක නිසා එයාලා ආයේ චක්‍ර හදාගන්න යද්දි දැන් කකසිලටත් අමාරුයි.
ඒක නිසා මෙතන මදාරලා නාටෝ පරාදයි කියලා කියද්දි ඊට පස්සේ ඔබිටෝ ටෙන්ටේල්ගෙන් නාටලට චක්‍ර බූම් එකක් ගැහුවත් ඔබිටෝගේ පිටිපස්සෙන් එන අවතාරයක් වගේ දෙයක් නිසා ඒක වරදිනවා. බාල්දි ඒ ඉනෝලා ඊට පස්සේ සෙට් එක මෙතන මීදුමකින් වහනවා. ඊට පස්සේ මේ ඔක්කොම එකතු වෙලා ටෙන්ටේල්ගේ ඇස අන්ධ කරන්න වැඩ කරද්දි අපිට පෙන්නනවා මේ වෙලාවේදී ස්ටෝන් විලේජ් එකේ නින්ජලා එකතු වෙලා ටෙන්ටේල්ව වලකට වටලා ලාවා ස්ටයිල් එකෙන් එයාලා ටෙන්ටේල්ව හිර කරනවා කියලා. ඊට පස්සේ නාටෝ රසින් සුයිගන් එක ගහලා ඒකෙන් ටෙන්ටේල් ඉවර කරන්න යද්දි අනිත් හැමෝමත් එකතු වෙනවා. ඒත් එකම ටෙන්ටේල් ඒකෙන් එළියට එද්දි නාටලගේ ප්ලෑන් එක කම්බස් වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මදාරලා හසිරාමලා සයිල යූස් කරලා ඈතට චක්‍ර බූම් එක ගහනවා. ඒත් එකම ඒ චක්‍ර බූම් එකක් සිකාගු ඉන්න පැත්තට එනවා. මේක දැනගෙන සිකාගු එයාගේ අවසාන ප්ලෑන් එක කියද්දි මදාර කියනවා අපේ මිත්‍ර සිනුබි කණ්ඩායමගේ මොලේ විනාශ කරලා ඉවරයි කියලා. ඊට පස්සේ මදාර කියනවා මට මෙහෙම ටෙන්ටේල්ව පාලනය කරන්න අමාරුයි. මට මෙයාගේ ජින්ජුරිකි වෙන්න ඕන. ඒත් මම රීඇනිමේට් කරපු කෙනෙක්. ඒක නිසා මට ඒක බෑ කියලා. ඊට පස්සේ නාටෝ ටෙන්ටේල්ට පහර දෙන්න ගියත් නාටෝ එතන වැටෙනවා. ඒත් එකම ඔබිටෝ නාටෝට පහර දෙද්දි හින්ද ඒක මැද්දට පයින්නවා. ඒක දැකලා නෙජි එතෙන්ට පැනලා නාටෝ බෙරගද්දි අපිට පෙන්නනවා ඒකෙන් නෙජීට ගොඩක් ඩැමේජ් වෙනවා කියලා. ඒත් එක්කම නාටෝගේ අත උඩ ඉන්න නෙජි මේ වෙලාවේදී කියනවා නාටෝ මට සතුටුයි ඔයයි හිනටයි වෙනුවෙන් මැරෙන්න උන ගැන. හින්දා කවදාවත් මේක අතරින්න එපා. අපේ අදිස්ථානයෙන් කොහොම හරි අපි මේක දිනන්න ඕන. මේ යුද්ධෙන් නැති වෙන එක ජීවිතයක් විතරයි මම කියන්නේ. ඒ හින්දා ඔයාගේ අතේ තමයි මුළු ලෝකයේම ජීවිත තියෙන්නේ. ඒ හින්දා ඔයා මේක අතහැරියොත් අපි ඔක්කොටම මේ ලෝකෙ අතල්ලා යන්න වෙනවා. ඒක නවත්තන්න ලොකුම උදව්වක් මම ඔයාට කරා කියලා හිතලා තමයි මං එහෙම කරේ. ඒ හින්දා මට අවසානට කියන්න තියෙන්නේ නාටෝ මගේ ජීවිතේට වටිනාකමක් එක් කරලා ඔයා මේව එක කොහොම හරි අපේ පැත්තට වාසි අරන් දිනවන්න කියලා. ඒත් එකම මේ වෙලාවේදී නාටෝට මතක් වෙනවා එයා කලින් ඔබිටට දුන්න ටෝක් එක. ඒ වෙලාවේ තමයි නාටෝ කිව්වේ මම කවදාවත් මගේ ළඟින් ඉන්න කට්ටියට මැරෙන්න දෙන්නේ නැහැ ඔබ හින්දා. එයාලා ඉන්නේ හැමදාම මගේ හදවතේ. ඒත් එක්කම මේ වෙලාවේදී නාටෝට මේ දුක දරා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම මේක දැකලා ඔබිටෝ කියනවා උඹ කිව්වා නේද කවදාවත් යාළුවන්ට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. කොහොදැන් උඹේ උදාර වදන් කියලා මේ වෙලාවේදී ඔබිටෝ කියනවා. ඒත් එක්කම ටික වෙලාවක් නාටෝ දිහා බලන් හිටපු ඔබිටෝ ආයේ මෙහෙම කියන්න පටන් ගන්නවා. උඹ නිසා තවත් කට්ටිය මැරෙයි. මේ ලෝකය අපි එකතු වෙලා වෙනස් කරමු. ඒක නිසා ඔයා අපිත් එක්ක එකතු වෙන්න නාරුටෝ. ඒත් එක්කම මෙහෙම කියනවත් එකම හින්ටට නෙජි මැරෙන්න කලින් කියපු දේවල් මතක් වෙනවා. ඒත් එක්කම එහෙම මතක් වුණ හිනට ඊට පස්සේ නැගිටිනවා. ඒත් එක්කම හිට මේ වෙලාවේදී කියන්නේ නෙජි මැරෙන්න කලින් කියපු දේවල් ඔයාට මතකද නාරුටෝ? දැන් ඔයා මෙයාලත් එක්ක එකතු වුණා කියන්නේ නෙජි මැරුණ එකනොත් වැඩක් නැති වෙනවා කියලා. මේක අහලා නාටෝ හිතනවා මම කවදාවත් මුට පරාද වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම නාටෝ එයා කලින් හදපු චක්‍රය හදලා ඒක හැමෝටම බෙදලා එයාලට ආරක්ෂාවක් හදලා දෙනවා. ඊට පස්සේ මෙතන ඔක්කොම එයාලගේ පවර් යූස් කරලා ටෙන්ටේල්ට පහර දෙද්දි හරි දැන් ඔයාලා හිතනවාදී කොහොමද නාටෝ එයාගේ චක්‍රා මේ හැමෝටම බෙදලා දුන්නේ කියලා. ඇසෙන්ම කිව්වොත් මේක කුෂිනගේ ලේ පරම්පරාවෙන් එන දෙයක්. කුෂිනගේ DNA නාටෝගෙන්ගේ තියෙන හින්දා තමයි නාටෝට මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේ වෙලාවේදී නාටෝ ගිහින් ටෙන්ටේල්ගේ අතක් කපලා දාද්දි ලී ගිහින් මදාරලා ටෙන්ටේල් එක ලින්ක් වෙලා තියෙන හසිරාමා සෛල වලින් හැදුන කේබල් එක කපලා දානවා. ඊට පස්සේ අනිත් පැන්තෙන් ඔල්ටි මරුලා උසුමකිලාගේ බේස් එකට ඇවිල්ලා අර ජුස්ව කරන්න ඕන වෙස් මූණ ගන්නවා. ඊට පස්සේ මෙයාලා උචේලා ටැබ්ලට් එකේ තියෙන තැනට ගිහින් රීපර්ව එතෙන්ට ගෙන්නනවා. මේක නිසා ඔල්ටි මරුගේ නැති වෙන අත ආය ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ජුගෝගේ කර්ස් එකේ බලයෙන් සස්කේට දීලා ඊට පස්සේ එතන සේසුලා ටිකක් ගෙනල්ලා එතන රීඇනිමේට් ජුස්ව කරලා ඕකා කේස්ලා ටිකව ගෙන්නන්න ඔල්ටි මරු සමත් වෙනවා. මේ වෙලාවේදී මිනිටෝ හසිරාමා එක්ක කතා කරා. හසිරාම නම් අහන්නේ උඹ කවුද මම ඔබව අඳුරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මිනිටෝ මම ෆෝත් හොකාගේ කියලා එයාගේ සලුව පෙන්නද්දි මේ වෙලාවේදී හසිරාමට සතුටු හිතෙනවා මොකද තාමත් ගම ආරක්ෂිතයි කියලා මේකෙන් ඔප්පු වෙන හින්දා. මේ වෙලාවේදී හසිරාමා දැනගන්නවා පස්වෙනි හොකාගේ සොනාඩේ කියලා. මේක අහලා නම් හසිරාමා ෆුල් අන්දෝස්
මොකද කිව්වොත් සුනාඩගේ හැටි හොඳටම හසිරාම දැනගෙන ඉන්නවා. ඒත් එක්කම මේ වෙලාවේදී හසිරාම කියනවා සුනාඩේ ඉස්සර මගෙන් කියලා ඉගෙන ගත්ත එකම දෙයකට තිබ්බේ එයාගේ සූදුව විතරයි. හැබැයි ඒ අතින් නම් මම හොඳ ගුරුවරයෙක් කියලා මම හිතනවා. ඒත් එකම මේ වෙලාවේදී ඔල්චිමාරුයි ටොබිරාමයි අතරේ පොඩි බහින් බස්වීමක් යද්දී ඔල්චිමාරු කියනවා මම මේ ඔක්කොම කළේ මෙයා වෙනුවෙන් කියලා. එහෙම කියලා ඔල්චිමාරු ඊට පස්සේ සස්කේව පෙන්නදී සස්කේ ලෝඩ් ටර්ටින් අහනවා ඇයි ඔයා ඉතජිව පාවිච්චි කරේ කියලා. ඊට පස්සේ සාරතෝබි කියන්නේ උචියලෑ කුමන්ත්‍රණයක් නිසා ආයේ ලොකු යුද්ධයක් යන්න ගියා. ඒක නවත්තන්න තමයි ඉතචි ඉදිරිපත් උනේ. එයාගේ මිෂන් එක සාර්ථකව ඉටු කළා. අපේ කොන්දේසියක් නිසා තමයි එයා අකස්සුකියට බැඳුනේ. මේක අහලා ටොබිරාම උචියලලේ කියන්නේ තනිකරම සාපයක්. මෙයාලා හැමෝම අනුගමනය කරන්නේ මදාරග පිළිවෙත් කියලා ඊට පස්සේ කියද්දි ඊට පස්සේ ඔල්චිමාරු කියනවා ඔයා තමයි පොලිස් බලකායක් හදලා උචේලව ගමෙන් ඈත් කළේ. ඒක නිසා තමයි එයාලා මදාරගේ පාරේ යන්න පටන් ගත්තේ. මේක අහලා හසිරාමට වගේම සස්කේටත් ටොබිරාම එක්ක මල පනිද්දි ටොබිරාම කියනවා මෙතනින් වැඩියෙන්ම කට්ටියට ආදරය කරන්නේ උචේලා. ඒත් එයාලා ඒක පෙන්වන්නේ නෑ. ඒක නිසා තමා මේ බලය ඇති වෙන්නේ. ඒ ආදරය කරන කෙනා නැති වුණාම උචේලාගෙන් පිට වෙන ඒ අමුතු චක්‍රය ඇස්වලට බලපාලා ශරින්ගන් හැදෙනවා. ඒත් එකම මේ වෙලාවේදී හසිරාම දැකපු සස්කේට එක ප්‍රශ්නයක් මතුවෙනවා. ඒත් එකම මේ වෙලාවේදී ඒ ප්‍රශ්නය හසිරාමගෙන් සස්කේ අහනවා. ඒත් එකම මේ වෙලාවේදී සස්කේ අහන්නේ ගම හා සිනුබිලා ගැන ප්‍රශ්නයක්. මේක එයාටත් කියලා දුන්නේ එයාගේ අයියා. ඒත් එක මේ වෙලාවේදී සස්කේ අහනවා මම දන්න විදිහෙන් නම් කොණාගම හැදුවේ ඔයා. ඒ හින්දා මම මේ අහන ප්‍රශ්නෙට ඔයාට හරියටම උත්තර දුන්න හැකි. ලෝඩ් හසිරාමා මොකද්ද ගම කියන්නේ? මොකද්ද වංශය කියන්නේ? මොකද්ද සිනොබි කියන්නේ? මට මේ තුනේ තේරුම කියලා දෙන්න. ඒක දැනගත්තට පස්සේ තමයි මම ලීෆ් විලේජ් එක විනාශ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒත් එකම මේ වෙලාවේදී උචියා කෙනෙක් ලීෆ් ගමට විරුද්ධ වෙනවා කියන එක ඇහුණ ටොබිරාමා එයාගේ එක ඇඟිල්ලක් විතරක් උස්සලා එතන සුළඟක් ඇති කරද්දී හසිරාමා එයාගේ බලය ඇක්ටිව් කරලා ටොබිරාමාව පාලනය කරනවා. ඊට පස්සේ හසිරාමා මේක පැහැදිලි කරන්න එයාගේ අතීත කතාව ගැන කියනවා. ඉතින් යාළුවනේ මම මේ කතාව නිකන් කතන්දරයක් වගේ ඔයාලට කියන්නම් ස්පොයිල් වෙන්නේ නැති විදිහට. මේක සම්පූර්ණ එපිසෝඩ් 4ක් විතර තියෙන කතාවක්. හැබැයි මේ කතාව ඇතුලේ තව කතා කියනවා. ඒ කියන්නේ හසිරාමයි මදාරයි හම්බුන සීන් එක. මේ සීරීස් එකේ තියෙන විනාඩි 4ක විතර කොටසක්. ඒ කොටස මේ එපිසෝඩ් 4 ඇතුලේ තැන් 9ක විතර අහුවෙනවා. ඒ හින්දා මේ එපිසෝඩ් එක කෙටි වුණා කියලා මට බයින්න නම් එපා. හරි දැන් අපි ඉන්නේ හසිරාමා සස්කේට ඒ කතාව කියන කාලේ. මේ කාලේ මදාරයි හසිරාමයි මරා ගන්න කාලේ. මේ කාලේ මදාරට 9 ටේල්වත් හිටියා. ඒත් එකම අපිට පෙන්නනවා මෙයාලා පොඩි කාලේ වෙච්ච සීන් එකක්. මේ වෙලාවේදී පොඩි මදාරා වතුරට ගලක් ගහමින් ඉන්නවා. මදාරා දැන් ඕනේ ගඟේ අනිත් පැත්තට යන්නම මේ ගල ගහන්න. ඒත් එකම එතෙන්ට හසිරාම ඇවිල්ලා ගඟේ අනිත් පැත්තට යන්න ඒ ගල ගහලා මදාරාට ඒකේ ටෙක්නික් එක කියලා දෙනවා. ඒ සීන් එක හින්දා මේ දෙන්න අඳුර ගද්දි ඒත් මේ දෙන්න මෙතනදී එයාලගේ වංශය ගාව ගන්නේ නෑ. ඒත් එකම එතන ගඟ ළඟට එන සිනොබි මල සිරුරක් නිසා මෙතන යුද්ධයක් යන්නේ කියලා තේරුණ මේ දෙන්නම ඊට පස්සේ ගෙදර යනවා. වල්දි හසිරාමගේ අවුරුදු 7ක සහෝදරයව උචේලා මරලා. ඒක නිසා හසිරාමා ඒක දැකලා එක එක දේවල් කියද්දී හසිරාමගේ තාත්තා හසිරාමට ගහනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඊළඟ දවසේ ඊටාමවත් උචිලා ටිකක් වට කරගෙන මරන විදිය. ඊට පස්සේ හසිරාමා මෙතෙන්ට ආවත් ඊටාම මැරිලා ඉවරයි. ඊට පස්සේ හසිරාමා ගග අයිනට වෙලා අඬ ඉද්දි මදාරා එතෙන්ට ඇවිල්ලා හසිරාමගේ මොකද කියලා අහනවා. ඊට පස්සේ ප්‍රශ්නේ දැනගත්ත මදාරා එයාගේ සහෝදරයා 5 දෙනෙක් මරුණා කියලා කියද්දි මේ දෙන්න මෙතෙන්දි තේරුම් ගන්නවා ඒ දෙන්නටම ඕනේ සාමය කියලා. ඊට පස්සේ මේ දෙන්නා හැමදාම මෙතන පුහුණු වෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න මේ දෙන්නා මෙතනදී එයාලගේ වංශ හෙලි කරගන්නේ. ඒත් එකම එක දවසක් මදාරයි හසිරාමයි කන්දක් උඩ ඉඳන් කතා කරන ගමන් ඉද්දි මේ දෙන්නටම තේරෙනවා මේ දෙන්නම ඉතුරුලා ඉන්නේ එක සහෝදරයයි කියලා. ඊට පස්සේ මේ දෙන්නම මෙතන ගමක් හදලා ජනාවාසයක් පිහිටවමු කියලා කතා වෙලා සෙල්ලම් කරලා ගෙදරට යනවා. ඊට පස්සේ හසිරාමා ගෙදර යද්දී හසිරාමගේ තාත්තා හසිරාමව ළඟට අරගෙන මදාරා කියන්නේ උචය කෙනෙක් කියලා කියනවා. දැන් මෙයාලා හදන්නේ මදාරව අල්ලගෙන තොරතුරු ලබා ගන්න. ඊට පස්සේ මේ දෙන්න අර සෙල්ලම් කරන්න යද්දී මේ දෙන්න පණිවිඩ දෙකක් ගල්වල ලියලා ඒ දෙන්න එක හුවමාරු කරගන්නවා. මේ දෙකේම තියෙන්නේ ඒ දෙන්න දැන් ගෙදර යන්න ඕන කියලා. ඒත් එක්කම එතෙන්ට දෙන්නගේ සහෝදරයෙකුයි තාත්තයි එද්දි මෙයාලා මෙතෙන්දි ෆයිට් කරගන්නවා.
ඊට පස්සේ මෙතෙන්ට හසිරාමයි මදාරයි එද්දි මේ දෙන්නගේ ගම හදන හීනේ බොඳ වෙලා යනවා. ඊට පස්සේ මදාරලා ගෙදර යන්න හදද්දී හසිරාම මදාරගෙන් අහනවා ඔයා පරාජය බාර ගන්නවද කියලා. ඒත් එක්කම මදාරා එයාගේ ශරීරගන්න ඕපන් කරගෙන මම මදාරා නෙමෙයි මම මදාරා උජියා කියලා කියද්දි අපේ හසිරාමත් එකපාරටම සලිත වෙලා යනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම කාලය මෙහෙම යනවා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ ටොබිරාමගේ ඉසුනගේ වෙන ෆයිට් එකක්. මේ වෙලාවේදී ටොබිරාමා ඉසුනට මාරන්තික පහරක් ගන්නවා. ඊට පස්සේ ඒක දැකපු මදාරා ඉසුනව අල්ල ගන්නවා. ඒත් එක්කම මේ වෙලාවේදී හසිරාමා මදාරට එයාගේ හීනේ වෙන ගමක් හදන හීනේ ගැන කියනවා. හැබැයි ඉසුනා ඒකට අකමැති වෙන නිසා එයාලා එතනින් පැනලා යනවා. ඊට පස්සේ ටික දවසකට පස්සේ මදාරා හසිරාමව හම්බෙන්න එනවා. ඒ එන්නේ ඉටිටිකල් මංකකියු ශරින්ගන් එක්ක. හැබැයි මේ වෙලාවේදී මදාරයි ඉසුනයි හැමතැනම එකට ගියත් මෙතනදී නම් මදාරා විතරයි තනියම ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක මේ වෙලාවේදී හසිරාමා ඉසුනකෝ කියලා මදාරාගෙන් අහද්දි මදාරා කියන්නේ උඹේ මල්ලිගේ එදා ප්‍රහාරේ හින්දා මගේ මල්ලිට ජීවිතයෙන් සමු දෙන්න වුණා. හැබැයි එයා එහෙම සමුගත්තේ වංශය වෙනුවෙන් මට බලය ඉතුරු කරලා දීලා. එයාගේ ශරින්ගන් වල බලයත් එක්ක මට EMS අවදි වුණා. දැන් මං EMS මදාරා වෙලා. ඊට පස්සේ මෙයාලා මෙතන ෆයිට් කරද්දී මදාරට සුසානෝ හිටියත් හසිරාම එක්ක දවසක් විතර කරන මේ ෆයිට් එකෙන් මදාරා පරාද වෙනවා. ඒත් එකම මේ වෙලාවේදී මදාරට නැගිට ගන්නත් බැරුව එද්දි ටොබිරාමා මේක තමයි chance එක කියලා මදාරව ඉවර කරලා දාන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී හසිරාම මේක නවත්තනවා. හැබැයි දැන් මේක ටොබිරාමටත් ප්‍රශ්නයක්. මෙතන හොඳ chance එකක් තියෙද්දි උචේලව පරාද කරන්න ඒකත් හසිරාම ගන්නෙ නෑ. හසිරාම කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා ඒකෙන් ටොබිරාමට තේරෙනවා. ඒත් එක මේ වෙලාවේදී ටොබිරාම හසිරාම කියන දේ අහන්න නැතුව මදාරව මරන්න හැදුවත් මේ වෙලාවේදී කෑ ගහලා හසිරාම කියන්නේ මම තමයි වංශේ නායකයා. ඒ හින්දා මම කියන දේ උඹලා කරපල්ලා. මදාරා උඹට මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න බැරි නම් හරි. උඹ විලේජ් එක හදපන් මේ ටොබිරාමත් එක්ක. උඹ ඊට පස්සේ ඒකේ නායකයා වෙයන්. මම සාමය වෙනුවෙන් මැරෙන්නම්. මම දිවුරනවා සාමය වෙනුවෙන් මට මැරෙන්න උනත් පුළුවන් කියලා. එහෙම කියලා හසිරාමා ඒ කුණායි එකකින් ඇනගෙන එතන මැරෙන්න හදද්දී මදාර එක නවත්තනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ දිග යුද්ධයකින් පස්සේ උචියා හා සෙන්දුකයන් දෙක සාමකාමී වෙලා ගම හදනවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා අනිත් වංශات සාමකාමී කරගෙන මේ ගම හදන ප්ලෑන් එක දිගටම කරනවා. ඊට පස්සේ මදාරා මේ ගමට හිඩන් ලීෆ් විලේජ් කියලා නම තියෙනවා. දැන් හසිරාමා මදාරව හොකාගේ කරලා මදාරගේ මූණ එයාගේ ඉන්න පර්වතේ කොටන්නයි යන්නේ. ඒත් එතෙන්ට ටොබිරාම ඇවිල්ලා හසිරාම එක්ක ගිහිල්ලා හසිරාමට කියන්නේ මේ වෙලාවේදී අපි ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරමු කියලා. මේක නිසා හසිරාම හොකාගේ වුණා. ඊට පස්සේ මදාරා හසිරාමට කියනවා එයා ගම දාලා යනවා කියලා. ඒකට හසිරාම එයාට දෙවෙනි හොකාගේකම දෙනවා කියලා කියද්දි මදාරා කියන්නේ නෑ ඔයා දෙවෙනි හොකාගේ දෙන්නේ ටොබිරාමට. මම උචේලටත් මාත් එක්ක යන්න එන්නේ කිව්වත් එයාලා එන්නේ නෑ. එයාලා කැමති සාමයට. මට මගේ සහෝදරයවත් නැති වුණා. දැන් මට මගේ වංශයත් නැති වුණා. මේ වෙලාවේදී මදාර කියනවා අපි ආයේ යුද පිටියේදී හමු වෙමු කියලා. ඊට පස්සේ හසිරාමගේ පාලන ක්‍රමය මදාර පිළිගත්තේ නැති වුණාට අනිත් ඔක්කොම පිළිගත්තා. එයාලා අලුතෙන් ගම හැදුවා. ටික කාලයකට පස්සේ මදාරා ලීෆ් විලේජ් එක විනාශ කරන්න ආවා. ඊට පස්සේ හසිරාමා මදාරට පහර දෙන්න නිසා මදාරගේ නයින් ටේල්ගේ සම්බන්ධය වගේම මදාරගේ සුසානෝ එකත් කැඩෙනවා. දැන් දෙන්නගෙම තත්ත්වය දරුණුයි. මේක නිසා හසිරාමා බිම වැටෙනවා. දැන් මදාරා කියනවා මම දැන් හිටගෙන ඉද්දි උඹ බිම වැටිලා කියලා. බාල්දි එහෙම බිම වැල්ලා තියෙන්නේ හසිරාමගේ ක්ලෝන් එකක්. ඇත්ත හසිරාමා මදාරගේ කතාව ඉවර කරලා දානවා. ඒත් එක්කම මෙතන මදාර බිම වැටෙද්දි මදාර කියනවා කවදා හරි මම මේ ගම අන්ධකාරයට යවනවා කියලා. ඒත් එක්කම එතන හසිරාමත් වැටෙද්දි වර්තමානයේ හසිරාම කියනවා එදායින් පස්සේ මදාරේ කතාව මං ඉවර කරා. මට හිතා ගන්න බෑ කොහොමද මදාරා බේරුනේ කියලා. මේක අහලා සස්කේට තේරෙනවා එයා දැන් ගමට තර්ජනයක් වුණොත් එයාගේ අයියා කරපු කිසිම කැපකිරීමක් වැඩක් නැති වෙනවා කියලා. මේ වෙලාවේදී ටොබිරාමා මෙතන ඉතති වගේම සිසුයිවත් මතක් කරද්දී සස්කේ තේරෙනවා ටොබිරාමා උචේලට අකමැති නෑ කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී සස්කේට පුළුවන් වෙනවා ටොබිරාමගේ පර්සනැලිටි එක කෙලින්ම ඩිටෙක්ට් කරගන්න. මේ වෙලාවේදී ටොබිරාමා කියන්නේ ගමට විනාශයක් ගෙන දෙන ඕනම එකෙක්ව මරලා කෑලි කරන්න පුළුවන් තත්ත්වයේ කෙනෙක්.
මේ විදිහ ප්‍රතිරූපයක් තමයි සස්කේගේ ඔළුවේ ටොබිරාම ගැන දෙන්නේ. ඒත් එක්කම මේ වෙලාවේදී කට්ටියට තේරෙනවා එයාලා මෙහෙම කතා කර හිටියට එයාලට බේරන්න ලොකු යුද්ධයක් තියෙනවා කියලා. ඒත් එක්කම මෙයාලා එකට යන්න හදද්දී අපිට පෙන්නනවා සස්කේ ළඟට කරින් එනවා කියලා. මේ වෙලාවේදී සස්කේ කරින්ගෙන් සමාව ඉල්ලද්දී කරිනුත් සස්කේට උඩින්ම සමාව දෙනවා. ඊට පස්සේ මෙයාලා මෙතනින් යුද පිටියට යද්දී මින්ටෝ නම් තාම ඉවසිල්ලක් නෑ නාටෝ දකින්නකම්. ඒත් එක්කම පරණ විශිෂ්ටම හොකා කේස්ලා ටික ආයෙ වලියට එන්ටර් වෙද්දී මම මේ කතාව මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට ගෙනීමේ බලාපොරොත්තු වෙමින් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් go and see the actual faces and live be happy.